අයිබෝවන් ආදරණීය විදුලි බල මණ්ඩලයේ සේවක සහෝදර සහෝදරියනි අපි අගෝස්තු මාසේ 27 වෙනිදා වෙනකොට විදුලි බල මණ්ඩලය කොම්පැනියක් බවට පත් කරන්නට ආණ්ඩුව හදලා තිබුණු සමස්ත සැලැස්ම පරාජය කරපු ජයග්‍රාහකයෝ. අපි අගෝස්තු 15 ඉඳලා පටන් ගත්තු සටන 6 දිනක් එකතු වෙලා පටන් ගත්තු සටන අපි එක තැනකට ගෙනාවා අගෝස්තු 27 වෙනිදා. අගෝස්තු 27 වෙනිදා පනතට අනුව පුබුදු නිරෝෂන්ගේ සැලැස්ම තිබුණේ විදුලි බල මණ්ඩලයේ සමාගමක් කරන්න. ඔබ දන්නවා ඒක. හැබැයි අපි ඉඩ දුන්නේ නැහැ අගෝස්තු 27 විදුලි බල මණ්ඩලයේ සමාගමක් කරන්න. ඔබ අපි තවමත් විදුලි බල මණ්ඩලයේ සේවකයන් සහ පාරිභෝගිකයන් මේ කාලය ඇතුළත මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් සපිරෙද්දි මේ ආණ්ඩුවට විරුද්ධව මේ ආණ්ඩුවේ භාවිතාවකට විරුද්ධව ගොඩ නැගුණු දැවැන්තම උද්ඝෝෂණය තමයි විදුලි බල මණ්ඩලයේ සේවකයන් 22000 ආරම්භ කළ උද්ඝෝෂණය. අපි අගෝස්තු 15 පටන් ආරම්භ කරපු මේ උද්ඝෝෂණය පටන් අරගෙන 20 වෙනිදා වෙනකොට අපි සත්‍යග්‍රහයක් දක්වා යන ගමන තුරු ඔබේ විදුලි බල මණ්ඩලයේ විදුලි බල වෘත්තීය සමිති කිසිවක්ම ඒ කටයුත්ත වෙනුවෙන් මැදිහත් උනේ නැහැ. ඔව්ද නැද්ද? ඔව්. සියලු වෘත්තීය සමිති නිහඬව හිටියා අගෝස්තු 27 විදුලි බල මණ්ඩලයේ කොම්පැනියක් වන තුරු. අපි ඒක වෙනස් කළා. අපි ජයග්‍රාහකයෝ. දැන් අපිට තියෙනවා දරුණු අභියෝගයක්. හෙට රෑ 12 වෙනකොට විදුලි බල මණ්ඩලය නැවතත් වෙනවා කොම්පැනියක්. නවත්වන්නට ඕන අපි මේක. මේ වෙනුවෙන් අපි පුරා මාස දෙකක් වැඩ කරා. අපිත් එක්ක දරුණු ලෙස මුහුණට මුහුණ ගැටෙමින් සටන් වැදුනා. ඔබේ වෘත්තීය සමිති 22ක් එකතු කරගෙන ආණ්ඩුවේ විදුලි බල ඇමති ලංකාවේ සියලුම මාධ්‍ය වාහිනී ටික හොරණෑ ටික පාවිච්චි කරලා අපිට එක කේතයක්වත් දෙන්නේ නැතුව සියලුම මාධ්‍යවල සියලුම අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් දරුණු විදිය සටනක් කළා ආණ්ඩුව පුරා මාස දෙකක් තුල විදුලි බල මණ්ඩලය සමාගමක් කරන්න. මම විශ්වාස කරනවා හෙට වුන් පරදිනවා. රජයත් වෘත්තීය සමිති 22ත් පරදේශකාරයනුත් හෙට පරද්දන්නට ඕන. ඒක කරන්නට පුළුවන් ඔබට විතරයි. ආදරණීය විදුලි බල මණ්ඩල සේවකයිනි. හෙට රෑ 12ට කලින් එදිස් සූර්යගේ මේසෙ උඩ ඔබ පිළිතුරු ලිපි 12000ක් ගොඩ ගැහුවොත් නැවතත් අපි දිනුම්. නැවතත් අපි දිනුම්. අපිට පුළුවන් වෙනවා විදුලි බල මණ්ඩලය රැක ගන්නට විතරක් නෙමෙයි අපිට පුළුවන් වෙනවා රනිල්ල රාජපක්ෂලා චන්ද්‍රිකාලා මේ දේශයේ පරදේශකාරයන්ට දෑවැද්දට දෙන්න අපේ දූ දරුවන්ව ඒ පරදේශකාරයන්ගේ කෙලිබඩු බවට පත් කරන්නට සැලසුම් කරපු සියලුම පනත් ටික ආපස්සට හරවන්න අපිට ඉඩ ලැබෙනවා. මම විශ්වාස කරනවා මේ දේශප්‍රේමී කටයුත්ත කරන්නට තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් විදුලි බල මණ්ඩලයේ ගෞරවය රැක ගන්නට විදුලි බල මණ්ඩලය කොම්පැනියක් කරන්නට ඉඩ නොදී හෙට රෑ 12ට කලින් ඔබේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුල් කළ යුතු පිළිතුරු ලිපි 12000ක් එදිස් සූර්යගේ මේසය මතට බහලන්නට ඔබ සමත් වේවිය කියලා. ඔබට හෙට ඒක කරන්නට බැරි නම් අපි පරදිනවා නියත ලෙස. හෙට ඔබ ඒක කළේ නැත්නම් අපිට මීට වඩා දරුණු අභියෝග ගොඩකට මුහුණ දෙන්නට වෙනවා විදුලි බල පාරිභෝගිකයන්ටත් විදුලි බල සේවකයන් ලෙස සේවකයන්ගේ දූ දරුවන්ටත්. ඒක නොවෙන්නට හෙට ඔබට අවසන් අවස්ථාව තියෙනවා. අද දිනය තුල අද දවස වෙනතුරුම තමන්ගේ පෞද්ගලික ලිපි ගොනුවට ඊමේල් එකක් මගින් එදිස් සූර්යයට තමන්ගේ පිළිතුරු ලිපිය නොයවපු හැම කෙනෙක්ම දැන් ඒක කරන්න මේ දැන් 27 වෙනිදා හෙට
27 වෙනිදා උදේ පාන්දරම යන්න තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ලියාපදිංචි තැපෑලෙන් ඔබේ පිළිතුරු ලිපිය ඔබ දාන්නට ඕන එදිස් සූරියට ලැබෙන්න. 28 වෙනිදායින් පස්සේ නැවතත් අපි පෞද්ගලිකකරණය ආපස්සට හරවනවා තවත් මාස 3කින්. අපි ජනවාරි වෙනකොට මේ විදුලි බල මණ්ඩල පනත අහෝසි කරලා නව පනතක් ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු අපේ රජයත් එක්ක එකතු වෙලා කරනවා. ලබන මාර්තු මාසේ 27 වෙනිදා වෙනකොට අපේ රජයත් එක්ක එකතු වෙලා විදුලි බල මණ්ඩලය සේවකයන්ටත් පාරිභෝගිකයන්ටත් අයිති සමාජිකයන්ට අයිතිය ප්‍රයෝජනය නියාමනය කළමනාකරණය සියල්ල ලැබෙන සමූපකාරික පනතක් කරහා විදුලි බල මණ්ඩලයේ අයිතිය අපි ඔබ සන්තක කරගන්නට කටයුතු කරනවා. ඇයි මම මෙහෙම කියන්නේ? මම මෙහෙම කියන්නේ මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව. අපේ ආණ්ඩුව කොයි වෙලාවකවත් පරදේශක්කාරයන්ගේ කෙලිබඩුවක් වෙන්න බෑ. පරදේශක්කාරයන්ගේ වහලුන් වෙන්න බෑ. අපේ ආණ්ඩුව අපිට කිව්වේ කොම්පැනි කාර්යයන්ට ලස්සන රටක් දෙනවා කියලා නෙමෙයි. කොම්පැනි කාර්යයන්ට සුරසැප දෙන දේශයක් දෙනවා කියලා නෙමෙයි. අපට ලස්සන රටක් දෙනවා කියලා. අපට සුරසැප දෙන දේශයක් දෙනවා කියලා. ඒක කරගන්න නම් අපේ ආණ්ඩුවත් එක්ක අපි එකට හිටගෙන IMF එක කියන පදයට නටන්න බැරි ආණ්ඩුවක් බවට අපි මේ ආණ්ඩුව පත් කරගන්නට ඕන. ඒකට අපි ඔබත් එක්ක ඔබ අපිත් එක්ක එකට ඉන්නට ඕන. චන්ද්‍රිකාලා මේ රට සමලිංගිකයන්ගේ පාරාදීසයක් කරන්නට හැදුවා. සේනානායකලා, බණ්ඩාරනායකලා, විජේවර්ධනලා, මහින්ද රාජපක්ෂලා මේ රටේ කොම්පැනි තොග ගණනේ කොම්පැනි හදලා මේ රටේ සියලුම රාජ්‍ය දේපල පෞද්ගලික සමාගම් වලට විකුණන්න හැදුවා. ඒක නැවැත්තුවේ කවුද? ඒක නැවැත්තුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ටිකයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරයයි අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ ප්‍රමුඛ භික්ෂු ව්‍යාපාරයයි වාමාංශික දේශපාලන පක්ෂයි. එදා අපි ඒ නවත්තපු සේරම ටික අද අනුර කුමාර දිසානායකලා කරව ගන්නට හදනවා IMF එක. කොහොමද ඒක කරන්න හදන්නේ? ඒගොල්ලෝ ලෑස්ති වෙනවා දැනටම ප්‍රකාශයට පත් කරලා ඉවරයි. රජයේ සියලුම සංස්ථා, සියලුම සමාගම්, රජයේ සියලුම සංස්ථා, සියලුම දෙපාර්තමේන්තු, සියලුම අධිකාරී, සියලුම මණ්ඩල වහාම සමාගම් කරන්නට ඕන කියලා. ඒ නිසා මේ වෙනකොටම ආණ්ඩුව කියනවා සියලුම අධිකාරිවල, සියලුම දෙපාර්තමේන්තුවල, සියලුම සංස්ථාවල, සියලුම මණ්ඩලවල සස්වීම් නතර කරනවා, පත්වීම් නතර කරනවා, දීමනා නතර කරනවා. තවත් බොහෝ දේවල් කොටිම කියනවා නම් අතිකාල දීමනා පවා නතර කරනවා. මේ කියන්නේ මොකද්ද? මේ සියලු ආයතන පවත්වගෙන යන්නට බැරි තැනටපත් කරලා මේ සියලුම ආයතන කොම්පැනි කරන්නයි මේගොල්ලෝ ලව්වා. අපේ ආණ්ඩුව ලව්වා කරවන්න හදන්නේ. වානා ඒව කරන්න බෑ. අපේ ආණ්ඩුව පැහැදිලි ලෙසම මේ කිසි දෙයක් පරදේශක්කාරයන්ට මිලට ගන්න පුළුවන් විදියට කොටස් වෙළඳ පොලේ විකුණන්න පුළුවන් විදියට කොම්පැනි කරන්න දෙන්න බෑ අපිට. අපේ ආණ්ඩුව ලවා අපි මේව නතර කරගන්නට ඕනේ. ඒවා ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුවට හයියක් වෙන්න ඔබ පැහැදිලිව කළ යුතු දේ කළ යුතු මොහොතේ කරන්නට ඕන. මේ මොහොතේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ පරම වගකීම තමයි ඔබ තවමත් ඊමේල් මගින් එදිස් සූරියට ලියුම දැම්මේ නැත්නම් පිළිතුරු ලිපිය අප්‍රමාදීව දාන එක. අධිකරණයේ කතා කරන ප්‍රෝඩාකාර නීතිඥයන්ගේ කතා වලට රැවටෙන්න එපා. අපි දන්නව නීතිය. අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා තනියම සිංහලෙන් නඩු කියලා දිනපු මිනිස්සු, පාර්ලිමේන්තුවට විරුද්ධව නඩු කියලා දිනපු මිනිස්සු,
ඒ නිසා අපි කියන දේ ඔබ විශ්වාස කරන්න, තේරුම් ගන්න. ඔබ පැහැදිලිවම ඔබේ පෞද්ගලික ලිපි ගොනුවට යැවිය යුතු පිළිතුරු ලිපිය හෙට උදේ යවන්න. අද ඊමේල් එක දාන්න නොදාපු හැම කෙනෙක්ම හෙට උදේට තැපැල් මගින් ලියාපදිංචි තැපැලෙන් යවන්න. අනිද්දාට අපිට ලැබෙන්නට සලස්සන්න අපේ ලිපිනයට, අපේ Facebook ගිණුමට, අපේ WhatsApp ගිණුමට ඔබේ කුවිතාංශය. අපි බලා ගන්නම් මේක කොම්පැනි කරන එක නවත්තන එක. ඒ විතරක් නෙමෙයි. මෙතනින් එහාට ජනවාරි වෙනකොට මේ පනත හෙටින් පටන් අරගෙන අකුලන එක ඇකිලීම නිශ්චිත කරලා අපි තහවුරු කරනවා දෙස්මාර්තු වෙනකොට සමූපකාරිකයන්ට බලය තියෙන මේ රටේ ජනතාවට අයිති, පාරිභෝගිකයන්ට අයිති, සේවකයන්ට අයිති විදුලි බල මණ්ඩලයක්, විදුලි බල සමූපකාරයක් අපි ඔබට ලබා දෙනවා. ඒ ලබාගෙන ගමන්ම අපි ඔබට පොරොන්දු වෙනවා මේ ආණ්ඩුව උදව් කරගෙන චන්ද්‍රිකාගේ ඉඳලා ප්‍රනිල් දක්වා සියලු දෙනා ගෙනපු දේශද්‍රෝහී අනපනත් සියල්ල අකුලා දමමින් අනුර කුමාර දිසානායක මහත්තයා ලංකාවට නෙමෙයි ආසියාවේ කම්කරු පන්තියේ බලය තහවුරු කරන, පීඩිත ජනතාවගේ බලය තහවුරු කරන ට්‍රේරෝ කෙනෙක් කරලායි අපි පස්ස බලන්නේ. ඒ වෙනුවෙන් අපි කැප වෙමු. ඒ වෙනුවෙන් ඔබ කළ යුතු පරම අගකීම, මේ මොහොතේ කළ යුතු යුතුකම අද මේ මොහොතේ ඔබගේ ඊමේල් ලිපිනේ එදිස් සූරිය මහත්මයාට ඔබේ පුද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීම සඳහා ඔබේ පිළිතුරු ලිපිය යැවීම. හෙට උදේම තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ඔබේ පිළිතුරු ලිපිය තැපැල් කිරීම එක තමයි ඔබේ කටයුත්ත. ලියාපදිංචි තැපැල්. එහෙනම් ආයුබෝවන්. ඊළඟ සටන ජයග්‍රහණය කරන්නට අනිත්දා ඉඳලා අපේ ඊළඟ දේවල් කතා කරමු. එහෙමනම් සියලු දෙනාට ආයුබෝවන්. ජය වේවා. අපි දිනනවා නිශ්චිතවම. අපි දිනනවා. අපි පර දින්න නෙමෙයි සටන් කළේ. අපි සටන් කරපු හැම සටනක්ම දිනපු මිනිස්සු එකතු වෙන්න අපිත් එක්ක. ජය වේවා.